තාම ඉන්ටර්න්ෂිප් එකක් හම්බුන්නේ නැහැ. ඒ නිසා ගලක් කපලා හරි සල්ලි ටිකක් හොයාගන්න කියලා බැලුවේ. 18ට වැඩිනේ. තෝ ආවේ මගේ පෙරේත වට්ටිය හොරා ගන්නද? පිස්සුද යකෝ මම කට්ටඩියා. රතු පාට සාටකේ හින්දා හොරෙක් කියලා හිතුවේ. මට කන්න දෙනවනම් මට බොන්න දෙනවනම් මොන කෙන්ගෙඩියද තව ඕන කරන්නේ. තැන් තැන් වල රස්ති අඩු කරන්නේ නැතුව ගියපු ගමන් වැඩේ ඉක්මනට කරලා දෙන ලංකාවේ ආයතනයක් කියන්නද? ප්‍රාදේශීය සභාව. වඩේ බදිනකොට අඩුවෙන් බදින්න එපා නංගි. අනේ ඵලයන් මම යන්න. මෙහෙම හිටියට ඒ කාලේ ගාල්ලෙත් වෙල් කැපුවා. ටිකක් හොදලා වනන්න හම්බුන්නේ නැහැ බෑ. දැන් ඉතින් හොදපන්කෝ. කවුරුත් කතා කරන කන්ටේනර් තුල මොනවද තියෙන්නද කියලාද ඔබ හිතන්නේ? ෂුවර් එකටම ගංජා තමයි. මම ඔයාලට WhatsApp එකට මෙසේජ් එකක් එවන්න කිව්වා නේද? ඇයි ඔයාලට මෙසේජ් එකක් එවන්න බැරි වෙන්නේ? තිස්ස කියලා මිනිස්සෙක් මං ගැන ඇහුවොත් දැක්කේ නැහැ කියහන්. මුවෙක් එහෙම මේ පැත්තේ තියෙන පොලිම් පන්සල් වලට තිබුණා නේද? එහෙනම් පොලිමේ ඉන්නේ නැතුව කන්න තිබුණා. ඇයි පස්සේ ආපු දත රිදෙන්නේ? මගේ නම් පස්සේ දත් නැහැ. මලේ ඇයි ඔයා මට මෙහෙම කර මට හොයලා දෙන්නේ මේ පරේව? මට සබාදහම් මොනවදෝ කියනවා. මොනවත් නෙමෙයි. මිනිහෝ වහින්න කලින් රෙදි ටික ගෙට ගනි. අලන්තර කයිප කාලා රබ්බුක. විහත බිල්වි. වැඩේ හරියන්නේ නැහැ බං දුවමු. බොරු මරසි දාන්න එපා. කියන්න තියෙන දේ ඩිරෙක්ට් කතා කරපන්. වන දෙන්න යාළුවෝ හිටියට ඕන වෙලාවට ඇඟිල්ලක් දෙන්න. අකිලා හිරුනි. මේ නමේ මොකද්ද අමුත්තක් තියෙන්නේ? ඔය කොයි පාටියක් දැම්මත් අයිය පරක්කුයි. ඒකට කමක් නෑ. අඩුවෙන් බත තියන්න එපා. තවත් නම් මට බෑ අනේ. අල්ලන් ගන්නවද නම්? අද ඔයා ගොඩක් ලස්සනයි. මම ඔයාට ගොඩාක් ආදරේ. මට බොරුවක් කරන්න එපා. මේ තමයි මහනුවර නගරය. දැනුක් කොල්ලෙක් අපිට hina වෙලා ඊයේ YouTube එකට වීඩියෝ එකක් දාලා තිබ්බා. අපි හොගාල පුකුණ දැකලා නැතිලු. අපේ නුවර වැව හොගාල පුකුණට වඩා ලොකුයි. කුසල් මෙන්ඩිස්ද? චරිත් අසලංකද? පියුමි හංසම. මොකද්ද කිව්වේ? මොන පරයද මගේ පොකුණේ කක්ක දැම්මේ? පින් එක කියපු එකෙක්. ෂුවර් එකටම ඩයලොග් වෙන්නේ නැති. මේ මගුලේ ඩයලොග් වල අනාගතය ඇදයි නෙව. මගේ නම පාන විශරද ගහලම සව්කොල රෝල. රට ඉන්දිසීනි තමයි දැන් ඕන මගේ බඩු සෙට් වෙන්නේ එක සම්බෝල. ශාම් පුතා මොන ගංකබරේ ඉනෝ කක්ක එක්ක. මේකෙන් ගියත් ඌ අල්ලන එක බොරු. මම ඔයාට ආදරේ පැටියෝ. අනේ ඵලයන් කොටෝ යන්න. මම දින්නම ඔහෙලට ලිදට බාල්දියක් දෙනවා. ලිදක් නැති උන්ට ලණුවක් දෙනවා බෙල්ල වැල දාගන්න. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ බොයි. සාය ගලවන්න. ඒ මොකටද? ලොවෙත් ඌනම් පැනල් කාරයෙක් බං. මගේ ඔළුවටම ගැහුවේ. එලින් ඉද්දි ඔළුවට ගහන්න ඕන එකෙට පුළුවන්. උඹ වගේ ගොම්බෝට් තුනට බැරි වුණාට. මේ තමයි මහනුවර නගරය. දැනුක් කොල්ලෙක් අපිට hina වෙලා ඊයේ YouTube එකට වීඩියෝ එකක් දාලා තිබ්බා. අපි හොගාල පුකුණ දැකලා නැතිලු. අපේ නුවර වැව හොගාල පුකුණට වඩා ලොකුයි කොල්ලෝ. හදුනි. මට සබාදහම් මොනවදෝ කියනවා. මොනවත් නෙමෙයි. මිනිහෝ වහින්න කලින් රෙදි ටික ගෙට ගනි. ඕකට අනි කලබල වුණේ කවිදු. දැන් යමු iPhone එකක් අරන් දෙන්න. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. ට්‍රිප් එකට එන්න බැහැ කියපු ලක්ෂිතව මිතුරන් විසින් පිට්ටනියට රැගෙන ගොස් ඔහුගේ ඇටේ කපා ක්‍රිකට් ගැසු පුවතක් දැන් වාර්තා විය. වැල්ලට අක්කිල එක්ක යාළු වෙන්න යන්න එපා. හේතුව ගේ අතුගාල ඇවිල්ලා කියන්නේ. මචං මම තමයි පයිතගොරස්. උඹලා ගණන් එහෙම හදද්දි මාව මතක් වෙන්නේ නැති නේද? ඇපල් කනවද? ගණන් හදනවද ළමයි? කමන්නේ ඔයාලා ඇපල් කන්න. මම ගණන් හදන්නම්. අහසින් වැටෙන එක ජල බිඳුවක් හරි ප්‍රයෝජනයට ගන්න නැතුව මුහුදට යන්න දුන්නොත් මං උගේ ඉවෙන්ට් එක පටන් ගන්නත් කලින් ගුවන්ගත වෙච්ච යාළුවෝ ටික ආයෙ එක්කන් යන්න හදටම එන්න උනා බං. හඳේ හාව ඉගිලෙනවනේ බං. කවිඳුලාගේ ගෙදරට තව දුරද මචං? උදේට කෑවේ සෝයා මීටුයි පරිප්පුයි මචං. මං දැක්ක TikTok වීඩියෝ එකක්.
උබලට මස් මාළු කන්නේ නැතුව ඇගේ පතේ හයියක් එන්නේ නැහැ කියලා. ඇත්තද බං ඒ කතා? අම්මපා. මම නම් ක්‍රීම් කැකර් එකේ 5 වෙනි තට්ටුවේ වැඩ. එතකොට ඔයා කොහෙද වැඩ කරන්නේ? කොච්චර ලස්සන ආදරයක් තිබුණත් අන්තිමට ඒකත් හරියට පහළු මිනිහෙක් සරමක් ඇඳගෙන කුඹුරක් කොටනවා වගේ. මේ පුදුම රස්නයක් නේ තියෙන්නේ මල්ලි. අනේ කවිදු අයියේ නවතින්නකෝ. අපි ඔයාට උම්ම ගොඩාක් දෙන්න. අනේ නංගිලා මට පාඩුවේ ඉන්න දෙන්න. අද නම් පොඩ්ඩක් තත්ත්වය දරුණුයි වගේ. හුළඟ හොදවටම සැරයි. යාළුවේ මාව හුළඟට ගහගෙන ඇයිද දන්නේ නැහැ. ඒ මේකේ වෝල් ගහන්නේ කොහමද බං? මේකේ වෝල් නෑ බං මේක ඇත්ත යුද්ධයක්. කලින් කියන්න බෑ. කියලා ගැහුවා නම් දුකක් නෑ. ඕෂාන් රවට්ටලා ගහපු එක තමා දුක. ඔහොම ඉන්නකෝ. ඔය subscribe button එකත් click කරලා යන්නකෝ. හුස්ම ගන්නවත් වෙලාවක් නෑ බං. ඔබට බේරෙන්න පුළුවන් බිත්තියක් දාලා. අල්ලෝ මේක ෆ්‍රී ෆයර් නෙවෙයි බං. බිත්තියක් කියන්නේ වෙන්ඩි බ්ලොක් ගහන එකද? බං ප්ලේ zone එක පොඩි වෙනවා. මලිෂ් අයියේ ඔයා වැඩ කරන්නේ ගරාජ් එක නේද? ඔයා කොහොමද ඒක හරියටම කිව්වේ? ඔයා ජැක් ගහන විදිහට මට තේරුණා. නෙත්මි අන්න උඹේ විභාග කරුවා වැවිත්. උඹ ඔක්කොම විෂයන් ෆේල්. ඵලයන්. තෝමේ ගෙදර ඉන්න එපා. පෙර දිනයක මා පෙම් කළ යුවතිය රටකජු විකුණනවා. මගේම ලියුමක් ගොටුවක් ගහලා රටකජු මට දෙනවා. මේ කඩුවක් කාට දුන්නත් නඩුවක් බෙදාගෙන කොච්චර ඇඩුවත් අන්තිමේදි නෙත්නි බඩුවක්. වෙනයි මම්මගේ වර්ගෙන් එකයි බං මම් පුරයි. දම් තුනයි ඇස් දෙකයි කන්. ඔව් වෙනයි මං වටි වදන් වගේ රන් හිතත් රන්. කමලා මෙහෙ වරෙන් අපිට ඉන්නේ ගේ පුතෙක්. ඕ තරුස කියන පරබල්ලා. ඌ මගෙන් එල්ලෙන රබුටම් පෙන්නන්නද කියලා අහලා මගේ ඇට දෙකට ගහලා දිව්වා. පන්තියේ පළවෙනියා වුණ එක ජොබ් එකෙන් මාසෙට ලක්ෂයක් හොයද්දි පන්තියේ අන්තිම වෙච්ච මන් එක බූලියෙන් 20000ක් හොයනවා. සීටි පදින උන් හිතන් ඉන්නේ උන්ගේ තමයි පාර කියලා. සීටි මේවා එක්ක දුවයි පක. මේකේ පළු දෙකට මගේ වල්ල අහු වෙලා තියෙන්නේ. මේ එළුවෙක් හදන්න ලයිසන් ඕනද? මෙච්චර කල් එළ දෙනක් හැදුවේ. ලයිසන් අරන්ද? ඒ ලෙවල් ටෙක් කරලා ජොබ් නෑ කියනවා නම් කනට දෙකක් ගහලා මාව පෙන්නපන්. එක බූලියයි 20000යි. අද ගේමින් සදුවට ලයිව් බලන් ගහමු බං. ගෑනුන්ට ලයිව් බලන් ගහන්න පිස්සුද බං? කවුද යකෝ බොක දදායිද්දි දොරට ගහපු බල්ලා. පාතට ආපු බෙට්ටත් ආයෙ උඩට ගියා. බීඩී නැතුව බොක දාන්න බැරි මට විතරද බං? බලාපන් බලාපන්. තව හොඳට බලාපන්. බැලුවට කමක් නැහැ. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් අපිව ෆලෝ කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගනින්.